මගේ පැටියා හොරු අරගෙන ගියා. මගේ අහිංසක දරුවනේ මේ අරන් ගියේ. නාන්න යනවා කියලා නෙමේ ගියේ. කුරුසපල්ලි යනවා කියලානේ ගියේ. අපි යන්න එපා කිව්වනම් යන්නෙත් නෑ. අපේ කකුල් දෙක අල්ලලා වැඳලානේ ගියේ. යයි දැදුරුවෝයේ ගිලී මරණයටපත් වුණු කිරිබත්ගොඩ මාකොළ සිරිමංගල පාරේ පදිංචි උදාර ඉන්ද්‍රජිත් ශිෂ්‍යයාගේ මව හැඬු කඳුරින් පැවසුවාය. උදාර ඉන්ද්‍රජිත් සපුගස්කන්ධ මහාවිද්‍යාලයේ ගුණම ලැබූ අතර ලබන වසරේ අපස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබුණා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට මුන්නේශ්වරම් දේවාලයේ වැඳ පුදා ගැනීමට ගිය පිරිසක් දැදුරුවෝය පාලමයට දියනාමින් සිටියදී ඊයේ සවස මෙම අනතුරට මුහුණ පා තිබුණා. පුද්ගලයන් 10 දෙනෙකුට වැඩි පිරිසක් එම අවස්ථාවේදී දියනාමින් සිට ඇති අතර ඉන් 5 දෙනෙක් එක් ස්ථානයකත් තවත් 5 දෙනෙක් තවත් ස්ථානයකත් දියනාමින් සිට ඇතැයි වාර්තා වුණා. එහිදී අනපේක්ෂිතව ඉන් 8 දෙනෙක් දිය ගිලී තිබෙනවා. ගැඹුරු ප්‍රදේශයේ දියනාමින් සිටියදී දියගිලුණු 5 දෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් පසු බේරාගෙන ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කෙරුණත් පසුව ඔහු මිය ගොස් තිබුණා. සිද්ධිය වාර්තා වුණු මොහොතේ පටන්ම අතුරුදහන් වූ සෙසු පිරිස සොයා පොලිස් ජීවිතාරක්ෂකයෙකුගේ නිලධාරීන් නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි ප්‍රයත්නයක නිරත වුණා. පසුව ඊයේ රාත්‍රියේ 7 පමණ වන විට අතුරුදහන්ව සිටි සිව් දෙනාගේ මළසිරු සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා. අවුරුදු 12, 16, 17 සහ 19 යන වයස්වල පසුවන දරුවන් සහ 27 අවුරුදු වියේ පසුවුණු තරුණයෙකුද මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. දැදුරුවෝය ජලාශයට විලිවුණු කිරිබත්ගොඩ මාකොළ සිරිමංගල පාරේ පදිංචි උදාර ඉන්ද්‍රජිත්ගේ මව මෙසේද පැවසුවා. මගේ පැටියා හොරු අරගෙන ගියා. මගේ අහිංසක දරුවනේ මේ අරන් ගියේ. නාන්න යනවා කියලා නෙමේ ගියේ. කුරුසපල්ලි යනවා කියලානේ ගියේ. අපි යන්න එපා කිව්වනම් යන්නෙත් නෑ. අපි කකුල් දෙක අල්ලලා වැඳලානේ ගියේ. අම්මා කිව්වා මගේ දරුවව මම ඇහැක් වගේ බලා ගන්නවා කියලා. එවන්න කියලා කිව්වා. ඒ නිසා යැව්වේ. අනේ ඔය බලාගත්ත විදිහද දෙයියෝ. ක්‍රිකට් සර්ගේ පන. සර් එයාව ආශ්‍රය කළේ යාළුවා වගේ. උදාරගේ සහෝදරියද හඬා වැළපෙමින් මෙසේ පැවසුවාය. නාන්න යනවා කියලා නෙමේ ගියේ. හවස 4:00 විතරත් අපිට කෝල් කළා. අපි එන්න හදන්නේ කියලා කිව්වා. එතන හිටපු කට්ටිය කිව්වේ දියේ ගිලිච්ච අය බේරන්නයි මල්ලි ගිහින් තියෙන්නේ කියලා. මෙම ඛේදවාචකයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද මිය ගිය අතර ඔවුන් කිරිබත්ගොඩ මාකොළ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන්. වැඩිමහල් සහෝදරයා 27 වෙනි වියේ පසු වුණු නිලංග දිර්ශාන් වන අතර ඔහු ලබන වසරේ පෙබරවාරි මාස ජපානයේ රැකියාවකට යාමට බලාපොරොත්තු වෙන සිටි අයෙකු බවයි එම පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. නිලංග ගැන ඔහුගේ ඥාති සහෝදරයෙකු මෙසේ පැවසුවේ හැඬු කඳුලින්. දවාලේ මට කතා කළා. ගිහිල්ලා කට්ටිය හොඳින් ඉන්නවා කියලා කිව්වා. ඒ වුණාට හවස කෝල් එකක් ආවා නැති වුණා කියලා. එකට හිටිය සහෝදරයෝ නැති වුණා අපිට. ඔහුගේ තවත් ඥාතියෙකු මෙසේද පැවසුවා. එක්කෙනයි ඉඳලා තියෙන්නේ බේරන්න. මේ 5 දෙනාට අමතරව තවත් 3 දෙනෙක් ගිලිලා. ඒ 3 දෙනා බේරගෙන මේකොල්ලෝ බේරන්නේද්දී මේ අය ගිලිලා. එක්කෙනෙකුට නම් සිහිය ඇවිල්ලා. ඒත් මගට එද්දි නැති වෙලා. මේක සංවිධානය කළේ ගමේම කට්ටිය තමා. හැම පොයේටම මේ අය කොහේ හරි ට්‍රිප් එකක් යනවා. නිලංගගේ බාල සහෝදරයා වන 17 හැවිරිදි පන්සිලුමල් ශාන් වන අතර ඔහු කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඔහු විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළ ශූරතා රාශියක් දිනු ක්‍රීඩකයෙක් බවයි වාර්තා වන්නේ. නිලංගගේත් පන්සිලුගේ සහෝදරයා ඔවුන්ගේ මරණය ගැන හඬා වැටෙමින් මෙසේ පවසා සිටියා. මම ගියේ නෑ ට්‍රිප් එක. මම යන්න හිටියේ. අම්මයි අයියයි මල්ලි තමයි ගියේ. මම දන්නේ ඔක්කොම උනාට පස්සේ තමයි. මේ නැති උනේ මගේ අයියයි මල්ලි. ඒ දෙන්න නැතුව මම කොහොමද අනේ ඉන්නේ? මට ඒ දෙන්න හැම වෙලේම මතක් වෙනවා. මම කොහොමද ඒ දෙන්න නැතුව ඉන්නේ? දැදුරුවෝයේ ගිලී මියගිය 5 දෙනාගේම මృత ශරීර මේ වන විට හලාවත මහරෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ අතර හලාවත මහරෝහලේ සහ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හදිසි මරණ පරීක්ෂකවරුන් දැදුරුවෝයේ ස්ථාන පරීක්ෂණයේ පැවැත්වීමට පැමිණියා. අදාළ ස්ථානයේ දියනෑම අනුතුරුදායක බවට දැක්වෙන පුවරුද ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දකින්නට ලැබුණා. තරුණයන් 5 දෙනෙකුට මරු කැඳ වූ දැදුරුවෝයේ ඛේදවාචකයට හේතුව එහි ඇති අවදානම පිළිබඳව ඇති නොදැනුවත්කම් බව එම ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මෙම නොදැනුවත්කම් පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවද ඔවුන් පවසනවා. මේ සම්බන්ධයෙන් දැදුරුවෝය අසල ප්‍රදේශවාසියෙක් මෙසේ පවසා සිටියා. මෙතනින් මේ කට්ටිය කොහොම හරි රැළම ගියා. ඒ කට්ටිය 20ක් 30ක් විතර හිටියා. එතන ඉඳලා කට්ටිය අරක්කු බිව්වා. ගමේ වෙලත් අපි එතන නාන්නේ නෑ. අපි ඕක දන්න නිසායි අපි නාන්නේ නැත්තේ. අපේ වයිෆ් කිව්වා ඔතන ගැඹුරුයි. ඔතනට බහින්න එපා කියලා. එතකොට ඒකොල්ලෝ කිව්වා අපි ගංගාවල නාලා තියෙනවා. ඇලදොලවල නාලා තියෙනවා කියලා කිව්වා. එතකොට අපේ වයිෆ් ගොඩට ආවා. ඒ ඇවිල්ලා විනාඩි 2ක්වත් ගියේ නෑ. අර රැළම ගියා එකපාරට. 5 දෙනෙක් ගියා. ඒ 5 දෙනා බේරගන්න එයාලගේ අම්මලා වැස්සා. අම්මලවත් ගිලුණා. අර එහා
පැත්තේ මල්ලි කෙනෙක් ඉන්නවා ඔරුවක් තියාගෙන. හොඳ වෙලාවට එයාවා. එයා අර ගෑනු අය 3 දෙනාව බේරගත්තා. වතුර පාර උඩට වටා යටින් තදයි. අනිත් එක වැලි දාලා ගොඩ වෙලානේ තියෙන්නේ. ගම් වතුර නිසා අර පැත්ත හැරිලා මෙතන වලක් තියෙන්නේ. එන මිනිස්සු උනත් කල්පනා කරන්න ඕන රජයෙන් බෝඩ් ගහලා තියෙන්නේ ඇයි කියලා. අපි මොකක් හරි දෙයක් කිව්වම අපිත් එක්ක රණ්ඩුවට එනවා. ඒ නිසාම අපි නාන්නවත් මේකට එන්නේ නැහැ. මේ අවුරුද්දේ මේ වෙද්දි මෙතන 10 දෙනෙකුට වැඩිය ගිල්ලා මැරලා තියෙනවා. දැදුරුවෝය ගැන තවත් වැසියෙක් මෙසේ පවසා සිටියා. අඩි 20ක් විතර ගැඹුරුයි මෙතන. අපි මේ ජඹුරේ බිලිබාන මිනිස්සු. හැමදාම උදේ 4:00 8 වෙද්දි මම දැදුරුවෝයේ. අර පොඩි එකාගේ රූපේ දැකලා මට ඇඬුණා. ඔතන මොකක් හරි දැලක් හරි දානවා නම් නේද හොඳ. එතකොට මිනිස්සු දැනුවත් නේද? යනුවෙන් පවසා සිටියා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.